පුංචි සමරල පැටවන්ට පියාඹන්න මඟ පෙන්වන නීතනු පාරාදීසේ. ආරම්භයේදීම මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. යාළුවන්ටත් මේ වීඩියෝ බලන්න share කරන්න like කරන්න. අද අපේ පාඩම ලිපි ලිවීම. අපි බලමු එහෙනම් ලිපි. ලිපි පොතේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පෞද්ගලික ලිපි, රාජකාරී ලිපි. හතරවන ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළව අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ පෞද්ගලික ලිපි. අපි මුලින්ම බලමු පෞද්ගලික ලිපියක් කියන්නේ මොකක්ද කියලා. පෞද්ගලික ලිපියක් කියලා කියන්නේ එදිනෙදා තොරතුරු හා සුවදුක් දැන ගැනීමට වගේම දැන්වීමට හුවමාරු වන ලිපියක්. පෞද්ගලික ලිපි හුවමාරු වෙන්නේ හිතවත් අය අතරේ. ඒ වගේම අපිට නිදහසේ ලියන්න පුළුවන් ලියුමක්. පුතාලා දන්නවා අතීතයේදී අපේ පණිවිඩ හුවමාරු මාධ්‍යයන් වලට පරිසරයේ විශේෂ පුතාලට උගන්වනවා ලිපි කියලා කියන්නේ අතීතයේදී බහුලව භාවිතා වුණ පණිවිඩ හුවමාරු මාධ්‍යයක් කියලා. ඒත් වර්තමානයේදී ඉන්ටර්නෙට්, SMS මේ වගේ දේවල් එක්ක තාක්ෂණයේ දියුණුවත් එක්ක පෞද්ගලික ලිපි ලිවීම ගොඩක් අඩු වෙලා තියෙනවා. පෞද්ගලික ලිපි ලියන අවස්ථා. නිවසේ කෙනෙක් නිවසින් පිට ඉන්න විට නෑයින්ට, යාළුවන්ට සුවදුක් විමසීමට, දානයක්, උත්සවයක්, චාරිකාවක් වගේ දේවල් ගැන දැනගන්න වගේම දැනුම් දීමටත් අපි පෞද්ගලික ලිපි ලියනවා. දැන් බලමු පෞද්ගලික ලිපියක ආකෘතිය කොයි වගේද කියලා. හිතන්න පුතේ මේ තියෙන්නේ පුතාලා ලියන කොලේ කියලා. මුලින්ම දකුණු පැත්තේ උඩින්. දකුණු පැත්තේ උඩින් ස්ථානය කියලා කියන්නේ අපි ලියුම ලියන තැන. ගෙදරදීද? එහෙම නැත්නම් පාසලේදීද? කොහෙදද කියලා අපි ලියුම ලියන ස්ථානය තමයි මෙතන මුලින්ම ලියන්න ඕනේ. මතක තියාගන්න ඕනේ ස්ථානය ලියලා මෙතනින් කමාවක් දාන්න ඕනේ. ස්ථානයේ අගට කමාවක් එන්න ඕනේ. ඊළඟට ස්ථානයේ යටින් ඒ කෙලින්ම ලියුම ලියන දිනය ලියන්න ඕනේ. දිනය. ඊළඟට රුලක් ඇරලා ටිකක් මැදින් ආශිර්වාදය. ආශිර්වාදය අපි ලියන්න ඕනේ බුදු සරණයි, පෙරුවන් සරණයි, සෙත් වේවා, ජේසු පිටයි මොකක් හරි අපි ආශිර්වාද කරලා මෙතන ආශිර්වාදයක් ලියන්න ඕනේ. ඒ වගේම තමයි ආශිර්වාදයටත් අපි මෙතන හර්ෂාදී ලකුණ එහෙම නැත්නම් කියනවා ප්‍රාර්ථනා ලකුණ අපි මෙතනට යොදන්න ඕනේ. ඊළඟට අපහු රෝලක් ඇරලා එතන ඉර ළඟින්ම ආමන්ත්‍රණය ලියන්න ඕනේ. ආමන්ත්‍රණය කියන්නේ අපි ලියුම ලියන්නේ කාටද? හිතන්න පුතාලා යාළුවෙක්ට ලියුමක් ලියනවා කියලා. එහෙනම් අපි ලියන්න ඕනේ දයාබර මිතුර කියලා යාළුවගේ නම ලියන්න. අපි ලියන්නේ කාටද කියන එක තමයි මෙතන ආමන්ත්‍රණයෙන් කියන්නේ. ඊළඟට රුලක් ඇරලා පුතේ ටිකක් මැදට වෙන්න. මේ තරම් මැදට එන්නේ නැහැ. චුට්ටක් මෙහාට වෙන්න ලියුම ලියන්න පටන් ගන්න ඕනේ. පුතාලා දන්නවා ඡේදයක් ලියනකොට අපි රූල අයිනෙන් පටන් ගන්නෙ නැහැ. චුට්ටක් මැදට වෙන්න තමයි පටන් ගන්නෙ. අනේ විදිහට අදාළ කරුණු ලියන්න. ලියුම ලියන්න හේතුව. ඇයි අපි ලියුම ලියන්නේ කියන එක තමයි අදාළ කරුණු වලට කියන්නේ. ඊළඟට ලියුම ලියලා ඉවර වෙලත් පුතේ මෙතන ආශිර්වාදය කියන එක වෙනම පෙන්නලා නැති වුණාට ලියුම ලියලා ඉවරනාට පස්සේ පුතාලා යටින් ආශිර්වාදයක් ලියන්න ඕනේ. මෙතන ලියුවා වගේම ආශිර්වාදයක් යටත් ලියන්න ඕනේ. ආශිර්වාදයක් ලියලා ඉවරනාට පස්සේ රුලක් ඇරලා මෙන්න මේ කෙලින් අවසානය ලියන්න ඕනේ. අවසානය කියන්නේ ලියුම ලියන කෙනාගේ
ලියනවා නම් පුතාලගේ නම තමයි ලියන්නේ. පුතාලා ලියන්නේ යාළුවෙක්ට නම් ලියන්න පුළුවන් ඔබේ මිතුර කියලා පුතාලගේ නම. එතකොට ඔබේ මිතුර කියන තැනට මෙන්න මෙතනින් කමාවක් ලියන්න ඕනේ. ඒ කියන්නේ අපි නමට කලින් කමාව ලියන්න ඕනේ. පුතාලා ලියන්නේ පුතාලගේ නැන්නට හරි මාමට හරි නම් එතකොට පුතාලා ලියන්න ඕනේ ඔබේ පුතා කමාවක් නම. නැත්නම් ඔබේ දුව කමාවක් නම. අපෝ බලමු මොනවද පෞද්ගලික ලිපියේ තියෙන කරුණු කියන එක. ස්ථානය, දිනය, ආශිර්වාදය, ආමන්ත්‍රණය, කරුණු ලිවීම, අවසානය. හොඳට මතක තියාගන්න. ස්ථානයට අගට කමාව එන්න ඕනේ. ආශිර්වාදයට හර්ෂාදී ලකුණ එන්න ඕනේ. ආමන්ත්‍රණයටත් කමාව, අවසානයටත් කමාවක් ලියන්න. අවසානයටත් අපි කමාවක් දාන්න ඕනේ නමට කලින්. පුතාලට පෞද්ගලික ලිපියක ආකෘතිය තේරුණාද? ඔව්. හරි. එහෙනම් අපි බලමු පෞද්ගලික ලිපියක් උදාහරණයක් එක්ක මම පුතාලට දෙන්නම්. නිවසේදී 2018 සෙත් වේවා මා හිතවත් පසිඳු වෙත. ඔබගේ සැප දුක් කෙසේද? අපි සුවෙන් සිටිමු. ඔබගේ අම්මා තාත්තා සහ අක්කාද සුවෙන් නැතයි සිතමි. අගෝස්තු නිවාඩු කාලය ලැබුණු පසු මම ඔබගේ නිවසට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිමි. එවිට අපට සෙල්ලම් කිරීමට හැකි වේවි. ඔබේ ගමේ ඇවිදීමටද මම ආශාවෙන් සිටිමි. මා පැමිණෙන දිනේ ඔබට පසුව දන්වා එවන්නම්. ඔබගේ පවුලේ සැම මතක් කර බව පවසන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. හිතවත් මිතුරා දෙනුවන්. පුතාලයි දැක්කේ පෞද්ගලික ලිපියකට උදාහරණයක්. අපි එහෙනම් දැන් පෞද්ගලික ලිපියක ආකෘතියත් එක්ක මේ ලිපිය සංසන්දනය කරලා බලමු පුතාලට. එතකොට තවත් තේරුම් ගන්න ලේසි වෙයි ආකෘතිය කොහොමද කියලා. මේ බලන්න. මම කියපු ලියුමේ නිවසේදී කියලා පටන් ගත්තේ. නිවසේදී කියන්නේ ආකෘතියට අනුව ස්ථානය. බලන්න රතු පාට ඉරකින් එක පෙන්නලා තියෙනවා. ඊළඟට දිනය රෝස පාටින් පෙන්නලා තියෙනවා. ආශිර්වාදය තැඹිලි පාටින් පෙන්නලා තියෙනවා. ඊළඟට ආමන්ත්‍රණය කාටද ලියන්නේ කියලා. ඊළඟට ආමන්ත්‍රණයට පස්සේ කහ පාටින් මම පෙන්නලා තියෙන්නේ කරුණු. අපි ලියුම ලියන්න හේතුව. මුලින්ම ලියුම පටන් ගන්න කලින් අපි ලියන කෙනාගේ සුවදු සැපසනීප කොහොමද කියලා අහලා තමයි ලියුම පටන් ගන්න ඕනේ. ඒක පෙන්නලා තියෙන්නේ කහ පාටින්. ඊළඟට ආශිර්වාදයටත් පස්සේ අවසානය කොළ පාටින් පුතාලට මෙහෙම පෙන්නලා තියෙනවා. දැන් මේ උදාහරණයත් එක්ක සංසන්දන කිරීමත් එක්ක පුතාලට තේරෙන්නේ නැති පෞද්ගලික ලිපියක් කොයි වගේද කියලා. එහෙනම් පුතේ අපි ලියුමක් ලියමුද තව? හරි. දැන් මේ කියපු කරුණුත් එක්ක පුතාලා මෙන්න මේ ලියුම ලියන්න ඕනේ තනියම. උත්සාහ කරලා බලන්න මේ කියපු කරුණුත් එක්ක උදාහරණෙත් එක්ක ආකෘතිය බලලා තනියම ලිපියක් ලියන්න. එහෙනම් තව පාඩමකින් අපි අපව අම්බලමු. පුතාලා හැමෝටම තෙරුවන් සරණයි. මේ පුංචි සමනලුන්ට පියාඹන්නම කියන දේතුණු පාරාදීසය